Ladies and Hi gentlemen, hi. welcome to Nepal, Asia's most beautiful මේ country. අපි පොක්්‍රා සිටිය එකට නේපාලේ යන ගමන් ඒක තමා කැපිටල් සිටිය එක ටූරිසම්වලට ඔය ෆිස්ටේල් මවන්ටන ඉස්සල්ලම් දැක්ක පාර ඔය කෑවේ මෙමෝ කියන එක කඳුගටයක් උඩ ලස්සන තැනක් තියෙනවා මේ මෙතෙන් අපි යනවා ඊට පස්සේ ඒකට ගැන පිස් පැගෝඩා එක කියලා හරිම ලස්සන තැනක් මෙතනත් කඳු මුදුනක තමා තියෙන්නේ මේ ශිව මේ එක එතමා මේ ශාන්ති ස්තූපයට යන අතරතුර තියෙනවා ඔංජිලි පදින්න තැනක් හරිම ලස්සනයි රුපියල් 50ක් වගේ වෙන්න එක්කෙනෙකුට ටිකට් එක එතන මේ වගේ සීනරිසුත් තියෙනවා ෆොටෝ ගන්න ජපන් සාම චෛත්‍යයට යන පාර තමා තියෙන්නේ මේ ඔබට පේන රතුපාට මල තමා නේපාලේ ජාතික පුෂ්පය හරිම ලස්සනයි ඒක මේ සාම ජෛත්‍යයේ 4 කිලෝර එක එක ආකාරයේ පිළිමාන්සලා තැන්පත් කරලා තියෙනවා ඔය සාම චෛත්‍ය ඩ්‍රෝන ඇසින් පේන ආකාරය ඔය ඈත පේන කඳුපන්තිය පිස්ටේල් මවුන්ටන් එක ඒ වගේම ඊට එහා අන්නපූර්ණ රීජන් එක තමයි පේන්නේ ඔය පහලින් පේන්නේ පොක්්‍රා සිටිය එකේ පීවා ලේක් එක ඒකේ තියෙනවා බෝට්ටු හෙම පදින්න හරිම ලස්සනයි සුන්දරයි මැද දූපදකුත් තියෙනවා ඔය පහල පේන්නේ පොක්්‍රා සිටිය එක ඉහළ පේන්නේ පිස්ටේල් මවුන්ටන් එකයි අන්නපූර්ණ රේන්ජ් එකයි බලන්න කොච්චර ලස්සනද කියලා ඒ වගේම මේ කඳුපන්තිය ලස්සන්ටම් බලන්න පුළුවන් තැනක් ඒ වගේම සූර්ය උදාව ලස්සන්ටම් බලන්න පුළුවන් තැනක් තියෙනවා සරංකොට් කියලා කඳු මුදුන ඒකට කේබල් කාරකින් යන්නත් පුළුවන් ඒ වගේම මගට ගිහිල්ලා පයින් යන්නත් පුළුවන් කේබල් කාර් එකේ ගියත් පයින් යන්න ඕනේ කේබල් කාර් එකේ ශ්‍රී ලාංකිකයෙකුට ඉතාම අඩු මුදලක් යන්නේ විදේශිකයෙකුට නම් ටිකක් වැඩි මුදලක් යනවා හරිම සුන්දර අත්දැකීමක් මේ විනාඩි 10-12ක් විතර මේ කේබල් කාර් ගමනක් සුන්දර පරිසරයේ විඳගෙන කඳු මුදුනට අපි වරන් යනවා සුව පහසුව කේබල් කාර්ගෙන් බැහැලා කන්ද උඩට පයින් ඇවිදගෙන යන්න ඕනේ එතන තමා විව් පොයින්ට් එක තියෙන්නේ සරංගෝට් කියන්නේ ඉතින් තනිකරම පිස්සුවක් ඒක ඇවිල්ලා එහෙම්ම දකින්න ඕනේ දෙයක් මේ තියෙන්නේ දාල් බාත් කියන කෑම එකේ වලාකුළු අතරින් පේන්නේ පිස්ටේල් මවුන්ටන් එක මීටර් 6900 ගානක් උසයි ඔය අන්නපූර්ණ රේන්ජ් එක ඔබට දැන් ඩ්‍රෝන ඇසින් බලාගන්න පුළුවන් මේ වොච් ටවර් එක තියෙන ස්ථානයේ සරංකෝට් මේ සූර්ය උදාව පසුදා උදේම අපි ගියා සූර්ය උදාව බලන්න හරිම සීතල උදෑසනක සුන්දර දර්ශනයක් මේ අන්නපූර්ණ කඳුපන්තියත් පේනවා හිරු උදාවත් එක්ක අපි පොක්්‍රා සිටිය එකේ දවස් 4ක් වගේ ගත වුණා ඒ මජේරි රිසෝට් ඇන්ඩ් ස්පා
ටුවරිස් හොටෙල් එකේ තමයි හිටියේ. හරිම ලස්සනයි හොටෙල් එක. අපි එක් දිනක් උදේම පීවා ලේක් එකේ ගියා බෝට් රයිඩ් එකක් යන්නයි. පීවා ලේක් එක අයිනේ ඇවිදින්නයි. සුන්දර අත්දැකීමක්. පීවා ලේක් එක මැද තියෙන පන්සලක්. ඒකට මේ පීවා ලේක් එක අසලට යන සියලුම දෙනාම වගේ යනවා. නිදහසේ කායක් පදින්නත් පුළුවන් මේ පීවා ලේක් එක අයිනේ ඕනේ තරම් තියෙනවා රෙන්ට් අවුට් කරන්න තැන්. ඉතින් මේ දූපත ඇතුලේ විශාල පරවි රංචු ඉන්නවා. පරවියන්ට කෑම දාන්නත් පුළුවන්. හරිම විනෝදයක් ඒක. අපි කෑම දාද්දි පරවි වෙද්දි ඉතින් පොඩි අයගේ ඩියුටි එක තමයි පරවිය ටික එලවලා ජොලියක් ගන්න එක. ඔබත් කවදා හෝ නේපාලයේ සංචාරයක් ගියොත් පොක්රා සිටි එකට අනිවාර්යයෙන්ම යන්න. කත්මණ්ඩු වල ඉඳන් සාමාන්‍යයෙන් පැය 8ක විතර ගමනක් තියෙනවා පොක්රා සිටි එකට. ඩොමෙස්ටික් ෆ්ලයිට් උත් තියෙනවා. ලෝකයේ උසම කඳු මුදුන් 14න් 8ක්ම තියෙන්නේ නේපාල් රාජ්‍යයේ. පොක්රා සිටි එකේ ලස්සන තමයි ඔය පේන්නේ ඈත හිමාල කඳු පන්තිය. අපි ආවා මේ පොක්රා සිටි එකේ තියෙන පොළොව යටට කඩා හැලෙන දිය ඇල්ල. ඒක බලන්න. ඔය දිය ඇල්ල මතු පිටින් පේන ආකාරයේ හිමාල කඳු වැටියේ ග්ලැසියර් දිය වල එන වතුර තමයි ඔය එන්නේ. හරිම ලස්සනයි සුන්දරයි. කෝලම් එහෙමත් තියෙනවා මෙතන. ඊට පස්සේ පාරේ අනිත් පැත්තට ඇවිල්ලා මෙන්න මේ දඟරවලිගේ දිගේ පල්ලෙහාට යන්න ඕනේ ඒ ගුහාවට යන්න. අපි දැන් ওই ගුහාවට ඇතුල් වෙලා ඉන්නේ. මේ පොළොව යටට යන්න ඕනේ සෑහෙන දුරක්. උස්ම ගන්නත් අමාරුයි. සමහර තැන්වල දෙකට නැමිලා තමයි යන්න ඕනෙත්. ඒ ගුහාවේ ගොඩක් පල්ලෙහාට ගියාම ඔය ඈත පේන්නේ දිය ඇල්ල කඩාවට වැටෙනවා පොළොව යටට. ඔය ඈත පේන්නේ දිය ඇල්ල කඩන් වැටෙනවා. අර පේන්නේ. කත්මණ්ඩු ආවොත් පොක්රා සිටි එකට ගිහලා මේව බලන්න අමතක කරන්න එපා. එහෙමනම් මතක ඇතුව ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියටත් තව මෙවැනි සංචාර අත්විඳින්න. ජය වේවා.